ආයිබෝවන් අද වීඩියෝ එක ගෙදර ඉන්න නොදන්නවා ඔයාලා වෙනුවෙන් විශේෂයෙන් ගෘහණියන්ට වැදගත් ඉතින් ඔයාලගේ ගෙදරත් ඇතිනේ වයර් ගැලවුණු පැත්තකට විසි කරලා දාපු විදුලි උපකරණ එහෙම මේ තියෙන්නේ ප්ලග් ටොප් එක. ඉතින් අපි බලමු කොහොමද ප්ලග් ටොප් එකකට නිවැරදිව වයර් සවි කරගන්නේ කියලා. දැන් මේ ප්ලග් ටොප් එකේ පින් ටික පහළට හිටින විදියට තියාගත්තාම ඔයාලගේ දකුණු අත පැත්තට එන්නේ සජීව වයර් එක. ඒ කියන්නේ බේස් එක. ඊට පස්සේ වම් අත පැත්තේ තියෙන නිව්ට්‍රල් වයර් එක. උඩම තියෙනවා නේද පින් එක. ඒකට තමයි එර්ත් එක එන්නේ. ඒ කියන්නේ මම දැන් ඔයාලට කියවනේ පින් ටික යටට හිටින විදියට කියලා. මේ පැත්ත ඇරුවාම පින්නේ පින් ටික මේ විදියට. ඔන්න දැන් ආයෙත් අනිත් පැත්තට ලබනවා. ඒ කියන්නේ මේක තමයි මේ වයර් එක තමයි බේස් එක. සජීව වයර් එක. මේක තමයි නිව්ට්‍රල් එක. මේ තියෙන එර්ත් වයර් එක. හරි. අපි දැන් බලමු ප්ලග් ටොප් එකක් ගැලවුණ උපකරණ එක වයර් වල පාට කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන දුඹුරු පාටින් තියෙන්නේ මේක තමයි සජීව වයර් එක බේස් එක. මේ තියෙන නිල් පාටින් මේක තමයි නිව්ට්‍රල් වයර් එක. මේ තියෙන කොළ මිශ්‍ර කහ පාටින් තියෙන එර්ත් වයර් එක. මේ බලන්න මේ හොඳට බලා ගන්න පාට තුන. ඉතින් මේ ප්ලග් ටොප් එක ගත්තාම මේකේ තියෙනවා කොටු පින් ස්ක්වෙයාර් පින් විදියට. දැන් ගොඩක් උපකරණ වලට තියෙන්නේ මේ කොටු පින් එක. මේ රවුම් පින් ඉන්නේ නැහැ. දැන් අපි මේ ප්ලග් ටොප් එක ගත්තාම මේක ඉහළම කෙරවලේ තියෙනවා එක පින් එකක්. ඒක මහතයි අනිත් පින් දෙකට වැඩිය. ඒක තමයි එර්ත් එක. ඒකට මේ වයර් එකේ එන කහයි කොළයි මිශ්‍ර වයර් එක තමයි සම්බන්ධ වන්නේ. අපි හරි බලමු දැන් කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. හරි අපි දැන් මේකේ මේ ඇනේ බොරු කරලා සිදුර මතු කරගමු. හරි අපි දැන් හදන්නේ මේ ප්ලග් ටොප් එකට වයර් තුන අමුණ ගන්න. අපි ඉස්සෙල්ලාම මේකට එර්ත් එක අමුණ ගමු. එර්ත් එක කියන්නේ මේ ඉහළම කෙරවලේ තියෙන මහත පින් එක. අපි ඉස්සෙල්ලාම මේ සිදුරේ වයර් එක ඇතුල් කරලා මේකට මේ හිටින විදියට හිර කරගෙන ඊට පස්සේ නිගණක් ආධාරයෙන් මේ හොඳට සවි කරගන්නවා. හරි මේ දැන් හරි අපි දැන් මේ ඊළඟට සවි කරගන්න හදන්නේ සජීව වයර් එක. මේ සජීව වයර් එක එන්නේ දුඹුරු පාටින්, රතු පාටින්, ඒ වගේ පාට වලින්. මේ අපි සවි කරගන්න ඕන පහළ තියෙන පින් දෙකෙන් ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තට තියෙන පින් එකට. හරි අපි දැන් බලමු කොහොමද මේ සවි කරගන්නේ කියලා. මේකත් ඒ වගේම ඉස්සෙල්ලාම ඇනේ බුරු කරගෙන සිදුර මතු වුණාට පස්සේ මේ වයර් පොට අරගෙන මෙම සිදුරෙන් ඇතුල් කරලා එළියට ඇදෙන්නේ නැති වෙන්න හොඳට තද කරලා මෙම ඇනේ හිර කරගන්නවා. හරි අපි දැන් බලමු ඊළඟ පින් එකට වයර් එක සවි කරගන්නේ කොහොමද කියලා. ඒකේ තියෙන ඔයගොල්ලන්ගේ වම් අත පැත්තේ යට කෙළවරේ තියෙන පොඩි පින් එක. ඒක තමයි නිව්ට්‍රල් එක. ඒ කියන්නේ නිව්ට්‍රල් එක නිල් පාටින් එනවා, කළු පාටින් එනවා. අපි දැන් බලමු මේක සවි කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ විදිහට ඇනේ බුරු කරගන්නවා. ඇනේ බුරු කරගෙන සිදුර මතු කරගෙන මේ විදිහට වයර් පොට ඔයගොල්ලෝ ඇතුල් කරගන්න ඕනේ මේ පින් එක ඇතුළේ. ඒ සිදුරෙන් ඇතුල් කරලා එහෙම හොඳට හිර වෙන්න තියාගෙන ඊට පස්සේ මේ විදිහට ඇනේ තද කරගන්න. හරි ඔබ මේ දැන් දකින්නේ මේ වයර් තුන අමුණ ගත්තට පස්සේ මේ ප්ලග් ටොප් එක දිස්සන ආකාරය. මේ උඩ පින් එකේ කහ පාට වයර් එක තියෙන අර්ත් එක. දකුණු අත පැත්තේ යට පින් එකේ තියෙන දුඹුරු පාට හව රතු පාට වයර් එකක් ඒ සජීව වයර් එක බේස් එක. ඊට පස්සේ වම් අත පැත්තේ යට පින් එක තියෙනවා නිල් පාටින් හෝ කළු පාටින් එන්නේ ඒ නිව්ට්‍රල් වයර් එක. අපි දැන් මේ ප්ලග් ටොප් එකේ උඩ පියන වහගමු. මේ ආකාරයට පියනක් එන්නේ. මේ විදිහට පියන තියලා තද කරගත්තට පස්සේ ගොල්ලන්ට යට පැත්තෙන් පේනවා මෙතන එන තව්වක් තියෙනවා. මේ එන තව්වට මේ ඇනේ දාලා අපි මේක හිර කරගමු. හරි දැන් අපි මේ ඇනේ හිර කරගමු. මේ ඇනේ හිර කරගත්තාන් පස්සේ මේ පියන එහෙම එන්නේ නැහැ. මේ වයර් කැඩෙන්නේ නැහැ. මේ විදිහට තමයි දිස්සන්නේ. හරි අපි දැන් මම දැන් සවි කරේ අපේ මිනිස්සු කැඩුණු බ්ලෙන්ඩර් එකක ප්ලග් ටොප් එක. අපි දැන් බලමු මේ ප්ලග් ටොප් එක සවි කරාන් පස්සේ බ්ලෙන්ඩර් එක වැඩ කරන ආකාරය. හරි දැන් අපි බලමු බ්ලෙන්ඩර් එක වැඩ කරනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර තියෙන මේ වයර් ගැලවිච්ච උපකරණ සවි කරගෙන ඔයගොල්ලන්ටම හදාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ගේ ඊළඟ පාර අපි මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න හෝල්ඩර් එකකට වයර් අමුණගෙන බල්බ් එකක් දාලා ගන්න කෙසේද කියලා. ආයිබෝවන්.